ගුවන් යානයට නැගලා තමන් මේ දා ෆ්ලයි කරනවා කියන හිතන මොහොතේ ඒ වගකීම කොයි වෙලාවෙ හරි පරක්ට ලෙස දැනුණු වෙලාවක් තිබුණාද ඔළුවට? තියෙනවා. මොළතෙව් විඩ්‍රෝවල් එක වෙලාවේ මගේ ගුවන් යානයෙන් හමුදා සමාජිකෙක් මෝදරයට වැටෙනවා. ඒක සිද්ධියක් වුණාට අදත් මම ඒ ගැන මතක් වෙනකොට කනගාටු වෙනවා. ඒ හමුදා සමාජිකයාට එයාක්‍රාෆ්ට් එක ඇතුළේ ඉඩ මදි හින්දා සහ නැග ගන්න වෙලා මදි හින්දා LTT එකෙන් අසාමාන්‍ය පාර දීමක් වෙන හින්දා මෙයා නගින්න ඉන්න තින්ද මෙයා රෝද කෙල්ලලා. අපි දන්නේ නැහැ රෝද එල්ලලා ඉන්නවා කියලා. ඉතින් මම එයාක්‍රාෆ්ට් එක ටේක් ඔෆ් කරනවා. ටේක් ඔෆ් කරන්න මුහුද පැත්තට. මුහුදට ටේක් ඔෆ් කරලා වැඩි දුරක් ෆ්ලයි කරන්න හම්බෙන්නේ නැහැ. මගේ ලෝඩ් මාස්ටර් මට කියනවා සර් වැටුණා කියලා කිව්වා. මම කවුද මොකද්ද වැටුනේ කියලා නෑ. සර් මිනිහෙක් ගොල්ලෙක් මුහුදට වැටුණා කියලා කිව්වා. මම කොහොමද කියලා හිටා. සර් රෝද එල්ලලා කියලා කිව්වා. ඊට පස්සේ මං කෝ අනෙක් රෝදේ බලන්න කියලා කිව්වා. ඒ කියනකොට අනෙක් රෝදේ තව එක්කෙනෙක් එල්ලලා ඉන්නවා. එයා අපි ගත්තා ඊට පස්සේ. එන ඉච්චර බිහිසුණු සත්නකේ මුළු සත්න. ඒ කියන්නේ මිනිස්සුෙකුට ගුවන් යානය තුලට නැග ගන්නවත් වෙලා නැති වෙඩි තියෙන හින්දා බේරෙන්න විදිහකුත් නැති තැනක අපි ලෑන්ඩ් කරලා කීප දෙනෙක් හරි ඇත්තටම බේරගත්තා. මම විතරක් නෙමෙයි මම බේරගත්තා. ඇත්තටම මේක මම නෙමෙයි මම විතරක් නෙමෙයි කරේ. අපේ සාමූහික ගුවන් නියමයන් සියලුම දෙනා කරපු අසාමාන්‍ය කැපකිරීමක් මුළතෙව් විඩ්‍රෝවල් එක සහ මුළතෙව් ලෑන්ඩින් එක. ඒකේ කරුත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවටම යන්න ඕන දෙයක්.